Hi guys කොහොමද? මෙතන දකින්නකොට නම් මතක් වෙනවා ඇති කොහෙද කියලානේ. මේ අපි හම්බන්තට අර ගියපු අපේ ට්‍රිප් එකේ අපි කන්න ගියපු තැන දෙවෙනි දවසේ අපි තුන්වෙනි දවසෙත් එතෙන්ටමයි ගියේ. මොකද එතන ඇත්තටම කෑම මාර ගණන් අඩුයි. හරිම ලාභයි, හරිම රසයි. ඉතින් ඒ නිසා අපි එතනින් කෑවා. ඔන්න ඔයගොල්ලොත් යනවා නම් එතෙන්ට යන්න. ඔන්න ඊට පස්සේ අපි උදෑන්ම තුන්වෙනි දවසේ ගියා මල්වත්ත බලන්න. ගොඩක් අය මේ මල්වත්ත ගැන දන්නේ නැහැ. ඇත්තටම මේක ශුෂ්ක කලාපයේ තියෙන එකම මල්වත්ත. කියන්නේ උද්භිද උද්‍යානය. මොකද මේකේ තියෙන්නේ ඒ කලාපයේ වැවෙන ගස්. අපේ මෙහි පළාතේ නෙමෙයි ඒගොල්ලන්ගේ කලාපයට ආවේනික වුණු ශාක තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක දැන් කාලෙක ඉඳන් මේකේ ශාක වගා කරලා තියෙනවා. එතකොට දැන් ලොකු කාලෙක ඉඳන් තමයි මේක කරගෙන යන්නේ. මේ තියෙන සිතියම මම මේකේ සම්පූර්ණම ගාඩන් එකේ වීඩියෝ එකක් මම දාලා තියෙනවා වීඩියෝස් දෙකකින් බලන්න. ඒ වීඩියෝස් දෙකේ සම්පූර්ණ ගාඩන් එකේ හැම තැනම වීඩියෝස් එකේ තියෙනවා. හරිය ලස්සනයි. ඇත්තටම දැන් මේ තියෙන ඖෂධ වෙන. එතකොට දැන් මේකේ හැම කොටස් වෙන් කරලා තියෙනවා. එතකොට අපි දැන් මේ යන්නේ නම් වාහනයක මොකද පයින් යන්න තරම් ඇත්තටම දුරයි. ලොකු භූමි ප්‍රමාණයක්. ඉතින් අර මේ පයින් යන දුරයි. ඒ නිසා අපි වාහනයක ගියේ. ඉතින් මේ තියෙන අනිත් එන්ට්‍රන්ස් එක. දැන් අපි ගියේ එන්ට්‍රන්ස් දෙකක් තියෙනවා. ඒතකොට අපි ගියේ අනිත් එකකින්. මෙන්න මේකනම් මාර ලස්සනයි. ඒ කියන්නේ මේ ගස් මේ පාරේ යනකොට හරිය ලස්සන මේ ඒ කියන්නේ ලස්සනයි. ලස්සනට පේනවා ඒක. මම මේකේ වීඩියෝස් උත් දාලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි ගියා වලවේ ගඟ මුහුදට වැටෙන තැනට බෝට්ටු සවාරියක් වගේ. ඉතින් දන්නේ නැද්ද? පොඩක් ඉතින් එහෙමත් යන්න ඕනේ. ඒ නිසා මේ අපි බෝට්ටු සවාරියක් ගියා. ඉතින් මේ යන්නේ අපි වලවේ ගඟ මුහුදට වැටෙන තැන. දැන් මේ වලවේ ගඟේ තමයි අපි යන්නේ. එතකොට මේ වලවේ ගඟේ මෙහෙම ගිහිල්ලා ඒ ගඟ මුහුදට වැටෙන තැනට ගම අපිට යන්න පුළුවන්. අපි එහෙම තමයි මේ බෝට්ටු සවාරිය ගියේ. ඒකත් අලුත් අත්දැකීමක්. මොකද ඇත්තටම මං එහෙම ලොකු දුරක් බෝට්ටු එක ගිහින් නෑ. ඉතින් මේ අර යනකොට ඉතින් බයත් හිතෙනවා. ඉතින් යමුත් ඒගොල්ලෝ ඇත්තට මේ දෙන්න හරි පරිස්සමෙන් එක්කන් ගියා අපිව. මේ කියන්නේ අර කිසිම වේගෙන් යන්නෙත් නෑ. හරිම පරිස්සමෙන් ඒ දෙන්න මේ එක්කන් ගියා අපිව. ඒක ඇත්තටම වටිනවා. thank you ඒ දෙන්නට. හරිම හොඳට සේෆ්ටි දාලා ඒගොල්ලෝ ඒක කරනවා. දැන් මේ අපි ගිහිල්ලා ඉන්නේ මේ මුහුදට වැටෙන තැනට. ඔන්න ඉතින් ඊට පස්සේ අපි දවල්ට කෑවා. කන්න නම් මෙන්න මේ වගේ ගොඩක් මාළු තිබ්බා එතන. මේ නිල්වැල්ල හරිය තමයි අපි මේ කෑවේ. එතනත් හොඳයි. ඔන්න ඉතින් අපි මේ යන්නේ නිල්වැල්ල බීච් එකට යනකොට පාරේ පෙරහැරක් තිබ්බා. ඉතින් මම ටිකක් අර ලස්සන දේවල් වීඩියෝ කරනවානේ. මේ බලන්නකෝ මේ මං හිතන්නේ මහ බබා කෝලම මහ බබා වෙන්න ඕන අපි මෙහි සබරගමුවේ තියනවා වගේ. ඒගොල්ලන්ගේ ඉතින් වෙනස් දෙයක් දන්නේ නැහැ මම. ඉතින් චූටි දරුවෝ මං හිතන්නේ දහම් පාසලකින් කරන්නේ මේ පෙරහැර. ඉතින් මං ඒගොල්ලන්ගේ චූටි වීඩියෝ එකක් ගත්තා. ඉතින් ආසාවට මේ යන්නේ අපි නිල්වැල්ල බීච් එකට. නිල්වැල්ල කිව්වහම නිල්වැල්ලනේ. ඉතින් ඇත්තටම නිල් පාටයි. ඇත්තටම මාර ලස්සන නිල් පාටක් ඒ බීච් එකේ තියෙන්නේ. මං හිතන්නේ අපි සංචාරකයෝ ගොඩාක් හිටියා. සංචාරක ආකර්ෂණයේ දිනාගත්ත හොඳම තැනක් මං හිතන්නේ ලංකාවේ. ඒ තරම් මිනිස්සුත් ගොඩක් පිරිලා අනික පාටිස් දාන්න, කැම්පින් කරන්න. එහෙම තමයි මෙතන තියෙන්නේ මේ බීච් එකේ. ඉතින් අපිත් කැම්පින් කරන්නම් කියලා තමයි හිතාගෙන ගියේ. නමුත් අපිට කැම්පින් කරන්න තරම් කාලයක් උනේ නැහැ. අනික මේ කැම්පින් කරනවා නම් ලොකු පිරිසක් ඕනේ ඉතින් ඇත්තටම. අපි 5-6 දෙනෙකුට කැම්පින් කරලා තේරුමක් නැහැ. හැබැයි ඉතින් යනවා නම් කැම්පින් කරන්න ඔයගලන්ට එතන ඒ කන්ටැක්ට් නම්බර් කතා කරලා ඒ බඩුව අරගෙන එහෙම යන්න පුළුවන්. මෙන්න මේ වගේ මේ හරිය තමයි මම හිතන්නේ ඒගොල්ලන්ගේ කැම්පින් ඒරියා එක තියෙන්නේ. ඉතින් මේ බලන්න හරි ලස්සනයි බීච් එක. මම මේකෙත් සම්පූර්ණ වීඩියෝ එකක් දාන්නම්. ඒ තරම් බීච් එක මාර ලස්සනයි. ගොඩාක් අය ගිහින් හිටියා විනෝද වෙන්න, සින්දු කියලා නටන්න එහෙම ගොඩක් කණ්ඩායම් ඇවිල්ලා හිටියා. ඉතින් ඒ වගේම තව නිදහසේ ඇවිදින්න ගියපු අයත් හිටියා. ඉතින් හරි ලස්සනයි. ඊට පස්සේ අපි නිල්වැල්ල බීච් එකෙන් අපි අපේ තුන්වෙනි දවසේ අවසානයේ එතන තමයි. කියන්නේ අපි තව යන්න හිටියා වැවුරු කන්නලව යන්න හිටියා. නමුත් බීච් එකට ගියාට පස්සේ අපිට එන්න අර නිකන් කාලේ දරුන්නේ නැහැ. අපි ඔහේ හිටියා. ඉතින් ඒ තරම් ආසාවෙන් හිටියා. ඊට පස්සේ අපි ඉතින් හයිවේ එකේ ගෙදර ආවා. හයිවේ එකේ රෑ මේ එන්නේ. හයිවේ එකත් ලස්සනයි. ඒකත් හරි ලස්සනයි ඉතින්. මේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ තුන්වෙනි දවස ගත කරේ. මං හිතන්නේ දවස් 3ම අපි හොඳට ගත කළා. දවස් 3ම උපරිම ප්‍රයෝජන ගත්තා. හැමතැනම ඇවිද්දා. පොඩි තැන් අපිට යන්න බැරි වුණා. නමුත් අපි ගොඩාක් තැන්වල ඇවිද්දා ලොකු අත්දැකීමක් ගත්තා. ඉතින් ඕගොල්ලොත් හම්බන්තොට කතරගම මාතර වගේ යනවා නම් මෙන්න මේ තැන් බලන්න පුළුවන්.
ඉතින් මේ තැන් වලට ගිහිල්ලා විනෝද වෙලා එන්න. එතකොට මේ වගේ ගොඩක් තැන් බලන්න පුළුවන්. එහෙනම් බලලා ඕගොල්ලොත් විනෝද වෙලා එන්න. මගේ වීඩියෝස් ඔක්කොම බලන්න. එතකොට ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි. කොහෙද යන්න තියෙන්නේ, කොහෙද යන්න පුළුවන් කියලා. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා බලලා විනෝද වෙන්න. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.